සමහර දවස් තියෙනවා අපි කොච්චර හිතෙන් හිතුවත් වැඩ කරන්න ඕනි කියලා එහෙම වැඩ කරන්න හිතෙන්නේ නැති. කම්මැලිකම ඇඟට හරි නෑ වගේ තව චුට්ටකින් කරනවා කියලා වැඩ කල් දාන්න. බොහෝ වෙලාවට අපිට වැඩක් කරන්න හිතෙන්නේ නැත්තේ ශක්තිය නැති නිසා නෙවෙයි. අපේ මොළය සුව පහසු කලාපයක, ඒ කියන්නේ කම්ෆර්ට් සෝන් එකේ හිර වෙලා ඉන්න නිසා. ඒකෙන් මිදෙන්න මෙන්න මේ අලුත් ක්‍රම ටික උත්සාහ කරලා බලමු. අද වීඩියෝ එක ඒ ගැන. D&R motivation. පරිසරය වෙනස් කරන්න. එකම තැනක ඉඳගෙන ඉන්නකොට කම්මැලිකම වැඩි වෙනවා. ඔබ වැඩ කරන මේසය පිළිවෙලක් නැත්නම් මුලින්ම එකස් කරලා ඉන්න. එහෙමත් නැත්නම් වැඩ කරන ස්ථානය වෙනස් කරන්න. එහෙමයි කියලා ඇඳ උඩට නම් වැඩ කරන්න යන්න එපා. පාඩම් කරන ළමයින්ට නම් මේක විශේෂයි. මොකද ඇඳ කියලා කියන්නේ මොළයට දැන් ඔබ නිදා ගන්න කියලා සංඥාවක් දෙන තැනක්. ඉතින් ඔයාට ඊට පස්සේ වෙන්නේ වැඩේ කරන්න කලින්ම නිදා ගන්න. දෙවෙනි කරුණ තමයි ඩිජිටල් ඩිටොක්ස් එකකට යන එක. අපි කම්මැලි කියලා හිතන හැම වෙලාවකම කරන්නේ ෆෝන් එක අතට අරන් සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක. මේකෙන් වෙන්නේ මොළයේ තියෙන ඩොපමින් මට්ටම අහස උසට ගිහින් සාමාන්‍ය වැඩක් කරන එක පවා මහ එපා කරපු දෙයක් බවට පත් කරන එක. මෙන්න මේ අඩුපාඩුව හදාගන්න, එහෙම නැත්නම් මේ වැරද්ද හදාගන්න ඔයාට පුළුවන් වැඩේ පටන් ගන්න කලින් එක්ක ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න. එහෙමත් නැත්නම් ඔයාගේ මොළයට පුංචි තෑග්ගක් දෙන විදිහට පැයක් වැඩ කරලා විනාඩි 10ක් ෆෝන් එක බලනවා වගේ දෙයක් කරන්න. තුන්වෙනි කරුණ තමයි දෘශ්‍යමාන ඉලක්ක තබා ගන්න. ඔබට කරන්න තියෙන වැඩේ කොලයක ලොකුවට ලියලා ඔයාට පේන තැන කලවන්න. ඒ දෙක කරලා ඉවර වුණාම ඒක කපලා දාද්දි ඔයාගේ හිතට දැනෙන සතුට ඔයාගේ කම්මැලිකම නැති කරලා දානවා. 4. ශාරීරික උත්තේජනය. හිත හදන්න කලින් ගත හදන්න. ඒ කිව්වේ කම්මැලිකම දැනෙනකොට විනාඩි 2ක් වේගයෙන් ඇවිදින්න හෝ පුෂ් අප්ස් 10ක් විතර දාන්න. සීතල වතුරෙන් මුණ හොදන්න. එතකොට ඔයාගේ ඇඟේ රුධිර ගමනාගමනය වැඩි වුණාම මොළය ඉබේම ක්‍රියාශීලී වෙනවා. 5 වෙනි කරුණ තමයි වැරදුනත් කමක් නැහැ කියලා හිතන්න. සමහර වෙලාවට අපිට වැඩක් කරන්න හිතෙන්නේ නැත්තේ පර්ෆෙක්ට් එකටම කරන්න ඕනේ කියලා අපි හිතන නිසා. ඒ කියන්නේ අපි කරන වැඩේ සර්ව සම්පූර්ණ උනේ නැත්තම් කියන බය අපේ හිතේ තියෙන නිසා. මතක තියාගන්න, වැරදියට හරි වැඩේ පටන් ගන්න. පස්සේ ඒක නිවැරදි කරගන්න පුළුවන්. අදාළ වැඩේ පටන් ගන්න එකයි වැදගත් වෙන්නේ. ඔබේ ජීවිතයේ සුඛානම තියෙන්නේ ඔබ අතේ මිස ඔබේ తాවකාලික හැඟීම් අතේ නොවේ. අද දවසේ හෝ යම් දිනක ඔබ අනිවාර්යෙන් අවසන් කළ යුතු වැඩක් තියෙනවා නම් තවත් ඒක කල් දාන්න එපා. හිත කල් මරනවට වඩා ක්‍රියාවක්, එහෙම නැත්නම් ඇක්ෂන් එකක් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට කිව්වේ ඒ සඳහා පොඩි ටිප්ස් ටිකක් විතරයි. අපි තව වීඩියෝ එකකින් මේ ගැන වැඩිදුරටත් කතා කරමු. මතක් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයා වගේම කම්මැලිකමින් ඉන්න තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. Good luck.